පුදුකුඩිරුප්පුහි ගෙන්ගෙට සටන් මේ වන විට ඇවිලී තිබෙනවා. මෙරට යුද ඉතිහාසයේ යාපනය මුදා ගැනීමේ ක්‍රියාන්විතයෙන් පසු යුද හමුදාව මුහුණ දෙන ධර්මෝත්තම ගෙන්ගෙට නගරබද සටන් පුදුකුඩිරුප්පුවලදී බව භූමියේ අනුදෙන නිලධාරීන් ප්‍රකාශ කරන කරුණක්. කැලෑබද සටන් වලට වඩා ගෙන්ගෙට නගරබද සටන් ඉතා දුෂ්කර කාර්යයක්. ගෙන්ගෙට සැඟවෙමින් සිටින ත්‍රස්තවාදීන් කොටු කර ගැනීමෙනුයි හමුදාව ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමෙන් සිටින්නේ. ඉකුත් 24 තුල පුදුකුඩිරුප්පු නගර මැදයේ සටන් වෙද සිටින බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය LTTE ත්‍රස්තවාදීන් 38 දෙනෙක් මරමුවට පත් කර තිබෙනවා. එමෙන්ම පුදුකුඩිරුප්පු ඉරණපලේ ප්‍රදේශයට ඇතුළු වී සිටින 58 වන සේනාංකය එම ප්‍රදේශයේ LTTE මෙහෙයුම් නිවස්නය හා අවට භූමියද Taman සතු කරගෙන සාමාන්‍ය නිවසක ඇතුළත සකස් කළ අඩි 20ක් පමණ ගැඹුරකින් යුත් භූගත කුටියක් තුලයි මෙහි LTTE නායකයන් රැඳී සිට ඇත්තේ. LTTE සංවිධානය මහවීර පවුල් ලෙස හඳුන්වා දෙන පිරිසුයි මෙම ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ. LTTE ආරම්භයේ සිටම පුදුකුඩිරුප්පු ඔවුන්ගේ අධි ආරක්ෂක කලාපය ලෙස නම් කර තිබුණා. සාමාන්‍ය ජනතාවට මෙය සැඟව තිබූ ප්‍රදේශයක්. ඔවුන්ගේ ආරක්ෂිතම භූමිය ලෙසයි පුදුකුඩිරුප්පු හඳුන්වා දුන්නේ. එහෙත් අද LTTE අවසානයේ සිදුවන භූමිය බවට පුදුකුඩිරුප්පු පත්ව තිබෙනවා. යුද හමුදාව උපක්‍රමිකව ත්‍රස්තවාදීන් කොටු කර ගනිමින් පුදුකුඩිරුප්පුහි එල්ල කරන ප්‍රහාර හමුවේ දිනපතාම LTTE ත්‍රස්තවාදීන්ගේ පිරිස් බලය සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. එමෙන්ම ඊට සමගාමීව ඔවුන්ගේ අවියාවුද ශක්තියද දැන් ක්ෂය වෙමින් පවතින බව මේ භූමිය තුල සිදුවන ප්‍රහාර වලින් පැහැදිලි. සංවිධානගත වී නැවත වතාවක් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් LTTEන් මේ වන විට දැකගත හැකිවන්නේ නැහැ. යුද හමුදාවේ ප්‍රහාර වලින් බේරීමට LTTE දරන උත්සාහය පමණයි මේ යුද බිම තුල අප දකින්නේ. කෙසේ නමුත් ඊටමත්ම සාර්ථක ලෙස ත්‍රස්තවාදීන්ට උපරිම හානිය සිදු කරමින් පුදුකුඩිරුප්පු සහ චලයිවැරලා තීරයේ රැඳී සිටින සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ ඉලක්කයෙන් යුද හමුදාව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩිරුප්පු සිට